back to my YouTube channel. ඉතින් නවෝදයා. ඉතින් මම ගොඩක් දවසකින් තමා මේ vlog එකක් අරගෙන එන්නේ. ඉතින් අද අපේ අයියා ගෙදර නිවාඩු දවසක්. ගෙදර ඉන්නවා. ඉතින් අපි දෙන්නම යන්නේ බඩු ගේන්න. හායි කියන්න බබා. හායි. හායි. හරි එහෙනම් අපි යමු බඩු ගේන්න. සුවඳ මට තවම දැනෙනවා පාළු සීතරයාමේ ඇත කොහෙද ඔබ එළවලු ගන්න ඕන ෂැම්පූ එකක් ගන්න ඕන බොඩි ලෝෂන් එකක් ගන්න ඕන ෂැම්පූ මේ ලොකු වැඩි නේ මේ කැරට් ගෙඩි ලොකුයි අමි ගමුනේ අටක් කරවනේ කොයි වට්ටක් නේ එකයි අයවන බබෝ අපි අර කන මැල්ලුම ඔය දෙකම ගන්නේ මොකද්ද රහ නැති වේදේ අබ්බ මොනවද අනේ කුරුම්බක් තියනවද කුරුම්බලු මේ චෙරිද බබා මේ චෙරිද ඕකේ තව අපි ගත්ත මේ ටික විතරයිනේ අනේ ලස්සනයි thank you thank you හා අයියා ගියා ළමයි අපි හදන්න යන්නේ මොනවද දන්නවද මම මාව කළු පාට දෙනවා වටලප්පන් හදන්න යන්නේ ඉතින් වටලප්පන් හදන්න හකුරු අරන් එන්න ගියා මම පැතුවේ ඔබ ළඟම හැමදාම නවතින්න මතකය
හිත ඇතුලේ ආදරය සඟවා එකක් ගන්න නෑ කන්නේ. ඔව් මං කන්නේ. සීතලයි ළමයි සීතලයි. හායි ළමයි අපි ගෙදර ආවා. මම කුස්සිය ටිකක් අස් කරගත්තා මුලින්ම. දැන් අපි ගෙනාපු බඩු ටික ෆ්‍රිජ් එකට දාගමු එහෙනම්. දැන් ගෙනාවා චිකන් හදන්න. චිකන් එක අපි මෙහරින් තියෙන දැන්ට ගෝවා ගත්තා. හදන හැල්ලුම් එක දෙකක් ගත්තා. වටලප්පන් හදන්න අපි හකුරු ගත්තා. මේ තමයි ළමයි ගෙනාපු ටික. ඉතින් මම දැන් උයන්න මෙතනින් ගන්නවා. උයන්න ගන්නේ මෙන්න මේ බිම්මල් එක හදනවා. තව මේ මැල්ලුම් එකක් හදනවා. චිකන් මේක තමයි හදන්නේ. එහෙනම් අපි දැන් මේ කෑ ගන්න අපි යන දැරලා කියන්න බෑ. අපි දැන් මේ ටික උයමු එහෙනම් ළමයි. අපි මුලින්ම හාල් එක ගහගෙන ඉමු. අද මම මේ හරිම ආසාවෙන් නෙමෙයි කරන්නේ. vlog එකක් කරන්නේ ඔයාලට දාන්න ඕන නිසා. ආසාවකින් නෙමෙයි හැබැයි. මම හාල් දාගත්තා. දැන් හාල් ටික සෝදලා අපි බත් එක ගහමු. මේක තමයි අපි දැන් යන්නේ. පාවල කලින් තුන දැන් නම් අපි මේ චිකන් එක හදාගෙන යමු. ඔයාලා එක්කෙනෙක් මගෙන් අහලා තිබුණා මෙන්න මේ ගැජට් එක මොකද්ද කියලා. මේක කැමරාව ඔන් ඔෆ් කියන්නේ කැමරාව අපි වීඩියෝ එක ඔන් කරන්න අයින් කරන්න තමයි මම මේක තමයි යූස් කරන්නේ. අහලා තිබුණා කට්ටිය. ඉතින් ඔන්න ඕක තමයි ඒක. එහෙනම් ඒක දැන් මේක දැන් අපි කපා ගමු. ඉතින් මෙන්න මේ විදිහට චිකන් ටික සෝදගෙන ඉවර වෙලා අපි මේකට දාගන්නවා කහ ටිකක්. ඊට පස්සේ ගම්මිරිස් දාගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය ප්‍රමාණයට අපිට කැමති විදිහට අපි ලුණු දාගන්න ඕන. ඊට පස්සේ අපි මේක හොඳට මික්ස් කරගන්නවා. මික්ස් කරගෙන මෙන්න මේ විදිහට තියලා පැත්තකින් තියනවා. ඊට පස්සේ අපි අපිට අවශ්‍ය කරන ලුණු ඒ ටික කපාගමු.
ටික කපාගෙන ඉවරයි, හදාගෙන ඉවරයි. දැන් අපි උයමු. ගෑස් එක පත් කරගන්න ඕන. තෙල් එකතු කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට පෑන් එක ලිපෙන් තියාගෙන අපි ඒකට අපේ සුදු ලුණු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි එකතු කරගන්නවා කුරුදු, එනසාල්, එතකොට කරාබු නැටි, ඒ ටික අපි එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා ඉගුරු ටික. ඉගුරු, සුදු ලුණු ඒ දෙකම අපිට ඕනනම් එකපාර දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට දාගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ ඉගුරු ටික දාගෙන මෙන්න මේ විදිහට ඒක ටිකක් මික්ස් කරගන්නවා. ඊට පස්සේ අපි මේකට දාගන්නවා කරපිංචා, රම්පේ, ඒ වගේම අපේ ලුණු ටික දාගන්නවා. ඊට පස්සේ අපි ආයෙම මේ ටික හොඳට මික්ස් කරගන්න ඕන. ඊට පස්සේ අපි මේකට දාගන්නවා අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු. ඊට පස්සේ අපි දාගන්නවා මේත් එක්කම 3-5 අවශ්‍ය ප්‍රමාණයට බලලා දාගන්න ඕන. ඊට පස්සේ අපි මේ ටික හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ අපි කලින් අර හදාගත්ත චිකන් ටික කපලා කහදාගෙන ගම්මිරිස් දාගෙන ලුණු දාගෙන මික්ස් කරගත්ත චිකන් ටික මේකට දාලා හොඳට මේ ටික මික්ස් කරන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට මික්ස් කරගෙන විනාඩි 5ක් විතර මේක අපි වහලා තියාගමු. ඊට පස්සේ අපි මේක ඇරලා අපි බලමු අපේ චිකන් එකේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පේනවා ඇති චිකන් එකට අපි වතුර දාන්න ඕනේ නැහැ. චිකන් එකකින් වතුර උනනවා. ඉතින් ඔය දැන් මම විනාඩි 5කින් විතර නැල්ල වැඩුවේ. එතකොට ඔය වගේ තමයි තිබුණේ. ඊට පස්සේ මම ඉතින් ආයේ ටිකක් වහලා තිබ්බා. ඉතින් ආය බලද්දි මෙන්න මේ විදිහට හොඳට වතුර උනලා තිබුණා. ඊට පස්සේ මම දාගත්තා මේකට තක්කාලි ටික. තක්කාලි දාන්න ඕනෙමයි කියලා නැහැ. ඔයාලට මේකට ගොරකා පාවිච්චි කරන්න පුළුවන්, සේබලා පාවිච්චි කරන්න පුළුවන්. ඔය දෙකෙන් ඕන එකක් කරගන්න පුළුවන්. මම හැමදාම මගේ චිකන් කරි එක හදන විදිහ ඔයාලට කියනවා. ඉතින් අදත් කිව්වා ඒ විදිහටම. ඒ වගේම ළමයි ඔයාලට කියන්න ඕන මට සනීප නැහැ මේ දවස් ටිකේ. මට හෙම්බිරිසාව කැස්ස හොදටම. ඉතින් මේ බ්ලොග් එකත් මම මේ අද ඊයේ එක කරපු එක නෙමෙයි, මේක සතියකමාරකට විතර කලින් කරපු එකක්. ඉතින් ඒ නිසා මම මේක අප්ලෝඩ් කරන්න හිතුවා ඉක්මනට දාන්න. ඊට පස්සේ ආ ඉක්මනට බ්ලොග් එකක් අරන් එන්නම් මම අනිවාර්යෙන්ම. ඉතින් එතකම් මේ බ්ලොග් එක දිගටම බලන්න. ඒ වගේම බලන අතරතුර කමෙන්ට් කරන්න. මම බලාගෙන ඉන්නවා. දැන් හදන්න යන්නේ බිම්බල් එක ළමයි. මේ විදිහට තමයි ඒක එච්චර කපන්න දෙයක් නෑ ළමයි. මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති දැන් අපේ චිකන් එක හදලා ඉවරයි. මේකට වතුර ටිකක්වත් මම දැම්මේ නැහැ ළමයි. මේ ඒ චිකන් එකෙන්ම උනපු වතුර. ඉතින් මේ විදිහට මම හොදි තියලා තමයි කන්න කැමති නිසා හොදි තිබ්බා. දැන් අපි යමු අපේ බිම්මල් එක හදාගන්න. මුලින්ම අපි මේකට එකතු කරගන්න ළමයි රම්පේ, කරපිංචා. ඊට පස්සේ අපි මේක ටිකක් මික්ස් කරනවා. ඊට පස්සේ අපි මේකට දාගන්නවා සුදු ලුණු, ඒ වගේම දී ලුණු. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා මිරිස් කුඩු චූට්ටක්, ඒ වගේම කහ කුඩු, ඒ වගේම ආපහු 3-5 ටිකක් අපිට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ටික හොඳට මික්ස් කරගන්නවා.
ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා අපි අර කපාගෙන සෝදගත්ත බිම්මල් ටික. මේ ලංකාවේ බිම්මල් වගේ නම් නෙමෙයි ළමයි මේ බිම්මල්. හරි වෙනස් බිම්මල්ද මොනවද කියන්නේ මම දන්නේ නැහැ. අයියා ගේන්නේ මේවා බිම්මල් කියලා. ඉතින් මේක මාර රහයි හදපුවාම. ඉතින් අපි දැන් හදමු. හදන්න කියන්නේ දැන් ඉතින් ඕක කොහොම තමයි හැදෙන්නේ. ඕක තැම්බෙන්න තියලා මේ එතකොට හැදිලා ඉවරයි ඒක. ඉතින් ඔන්න බිම්මල් එක හැදෙන කල් අපි දැන් අපේ ගොටු කොළ වගේ මැල්ලුම් එක හදන්න ගමු. අපි දැන් මේක මෙන්න මේ විදිහට එළියට අරගෙන අපි මේකේ මුල් ටික කපලා අයින් කරනවා. ඊට පස්සේ අපි මේක චූටියට ලියා ගන්න ඕනේ. ලියා ගන්න කියන්නේ මම ලංකාවේදී අපේ හැමෝම කියන්නේ ලියන්න කියනනේ. මැල්ලුම් ලියනවා කියලානේ කියන්නේ. ඔයාලත් එහෙමද කියන්නේ? අපි නම් මැල්ලුම් ලියනවා කියන්නේ කපනවා කියන්නේ ලියනවා කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ලියාගෙන මට දැන් හුරු වෙලාමයි. මම ලංකාවේදී නම් මැල්ලුම් කපලා නැහැ. කපන්නත් බෑ. කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. කරන්න බැරි වැඩක් කියලා මං හිතන් හිටියේ. ඒ වුණාට මට දැන් හොද්දට පුළුවන් මැල්ලුම් කපන්න. අපි ළමයි ඊට පස්සේ මැල්ලුම් ටික ලියාගත්තට පස්සේ මෙන්න මේ විදිහට පොඩිවට බීලු උණු ටික කපාගෙන තියාගන්නවා. ඊට පස්සේ අපි කපා ගන්නවා අමු මිරිස්, තක්කාලි. ඒ තුන තමයි අපිට කපාගෙන තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා පොල් අපිට හිතන තරමට දාන ළමයි මේ ගාන ඇති කියන තරමට දාගන්න. ඊට පස්සේ දාගන්න තක්කාලි. ඊට පස්සේ අපි කපාගත්ත ලූණු ටික අමු මිරිස් දාගන්න. ඊට පස්සේ මේකට අපි දාගන්නවා අපිට හිතෙන තරමට ගම් මිරිස් කුඩු ටිකක් චූට්ටක් දාගන්න ළමයි. ඊට පස්සේ ඇති ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ඊට පස්සේ දෙහියුෂ දානවා. දෙහියුෂ එක නම් ඉවර වෙලා තිබුණේ පොඩ්ඩක් තමයි මට දාගන්න පුළුවන් වුණේ. ඉතින් ඊට පස්සේ තියෙන්නේ ওই ටික අපිට මික්ස් කරගන්න. මෙන්න මේ විදිහට තමයි අවසානයේට තියෙන්නේ. ඉතින් ඔන්න දැන් මගේ චිකන් එක, බිම්මල් එක, ඒ වගේම අපේ සම්බෝලේ හදලා ඉවරයි. උයලා ඉවරයි ළමයි. මෙන්න චිකන් එක, මෙන්න අපේ බිම්මල් එක. මෙන්න මෙන්න ළමයි මගේ බත් එක. චිකන් තියෙනවා, මැල්ලුම් තියෙනවා, තව තියෙනවා බිම්මල්. ඉතින් අපි දැන් කමු. එයයි නුඹවට කියා දුන් Hi guys. ඉතින් අපි කෑවා. අපේ අයියා Boys of Flower බලනවා. ඔයාලත් Boys of Flower ආය බලනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපේ අයියාට ඉන්ට්‍රෙස්ට් තියෙනවා. අනන්තෙන් අතර දුන්නා ගිය දවස් ටිකේ බැලුවා. දැන් Boys of Flower බලනවා. එහෙනම් ඉතින් ළමයි හෙට මම අනිවාර්යෙන් Q&A බ්ලොග් එක කරලා දවස් දෙකකින් විතර දාන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් කට්ටියන් පරිස්සමින් ඉන්න. අද එච්චර ලොකු නැතුම් ඇති වීඩියෝ එක මම හිතන්නේ. මොකද උයන ටික විතරයි තියෙන්නේ. ටිකයි බඩු ගේන ගියපු ටිකයි. එහෙනම් ඉතින් පරිස්සමින් ඉන්නමයි උත්සාහයි. ඔයාලා හැමෝටම ආදරේ. තාම මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් මම ගිහින් යනවා. bye bye. මේ අර gadget එක. bye.